මහින්ද රම්‍යජීව කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ මාස 3ක් ඉන්නවා. ඊට පස්සේ ඇප ලැබිලා නිදහස් වෙනවා. ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම් සභාවේ ලේකම්ට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. ඒ දිවුරුම් ප්‍රකාශයේ 19 වන ඡේදය හා 20 වන ඡේදය මං කියවන්නම්. 19. අලුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති විජේවීර කම්කානන්ලාගේ සංජීව ලක්මාල් අංක 14/67 දරන බී වාර්තාව මගින් මාව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ සැකකරු දීර්ඝ කාලයක් හෙරෝයින් භාවිතා කරන බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට මෙලෙස හෙරෝයින් ජාවාරමක් කරන බවත් අනාවරණය වී ඇති අතර යනුවෙන් අමූලික බොරු සඳහන් කර ඇත්තේ හිතාමතාම ගරු අධිකරණය නොමග යැවීමට බව ප්‍රකාශ කර සිටිමි. 20 වන ඡේදය. බලපත්‍ර රහිතව නිපදවන මද්‍යසාර අලවිය සම්පූර්ණයෙන් නවතා මාස 6කට පසුව ඉහත සඳහන් ආකාරයට මාව අත්අඩංගුවට ගෙන හෙරෝයින් තිබූ බවට ව්‍යාජ චෝදනාවක් නගා අධිකරණය උපයෝගී කරගෙන රිමාන්ඩ් කරවා අලුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති විජේවීර කම්කානන්ලාගේ සංජීව ලක්මාල් පොලිස් පරීක්ෂක චන්දන ඇතුළු අදාළ නිලධාරීන් මගේ මූලික අයිතීන් උල්ලංඝනය කරන ලද බව ප්‍රකාශ කර සිටිමි. රම්‍යජීව කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ දී දාන්නේ ඊ වාට්ටුවට. ඊ වාට්ටුවේ ඉන්නේ වැඩිහිටි රිමාන්ඩ් සිරකරුවා. රම්‍යජීව බරපතල හෘද රෝගියෙක්. ඔහුගේ රෝගී තත්ත්වය උස්සන්න වෙනවා ඊ වාට්ටුවේදී. නමුත් අධිකරණ නියමයක් තිබියදීත් ඔහුට නිසි ප්‍රතිකාර ලබා දිය යුතුයි කියලා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා කිසිදු ප්‍රතිකාරයක් කරන්නේ නැහැ. ඒ වගේම බන්ධනාගාර නිලධාරීනුත් සුදුසු පියවර ගන්නෙ නැහැ. රම්‍යජීව ඊ වාට්ටුවේ ගත කරන කාලය තුල මුස්ලිම්වරුන්ගේ රාමසාන් සමය උදා වෙනවා. ඒ කියන්නේ නෝම්බි අල්ලන කාලේ. ඒ අවස්ථාවේ ඒ වාට්ටුවේ හිටපු වැඩිහිටි රිමාන්ඩ් සිරකරුවන්ව වෙනත් වාට්ටුවකට දානවා. ඊ වාට්ටුව පුරවනවා අර 80ක් පමණ වෙච්ච මුස්ලිම් රිමාන්ඩ් සිරකරුවන්ගේ. රම්‍යජීවව දාන්නේ බී වාට්ටුවට. බී වාට්ටුවේ වැඩිපුර හිටියේ මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ රිමාන්ඩ් සිරකරුවා. රම්‍යජීව මත්ද්‍රව්‍ය සිගරට් බුලත් විට පාවිච්චි කරන්නේ නැහැ. ඔහු දැඩි පීඩාවට පත් වෙනවා. දැඩි කම්කටොළු වලට මුහුණ දෙනවා.